හරිනවයි. අපි ළමයි කලින් වීඩියෝ එකේ ගොඩක් ඒවා කතා කරානේ. ඒ කියන්නේ භාග හැඳින්වීම කතා කරා. ඒ කියන්නේ ඔය භාග වර්ග පහක් තිබ්බනේ. අපි ඒ පහ ගැන කතා කරා. අපට නම් ඊළඟට තියෙන ඇත්තටම එකතු කිරීම අඩු කිරීම, ಗುಣ කිරීම බෙදීම, ඒ වගේ සෙට් එකක් එක්ක ගාන සෙට් එක තමයි අපිට තියෙන්නේ. හරිද? අපි ළමයි මේ වීඩියෝ කතා කරමු භාග එකතු කිරීම අඩු කිරීම. හරි. අහන්න ළමයි. තමයි මේ භාග එකතු කිරීම අඩු කිරීම කරන්න කලින් ළමයි අර පොදු හරය ගන්න එකයි. හරිද? ඒ කියන්නේ භාගවල පොදු හරයක් ගන්නවා. මේ පොදු හරය ගන්න නම් ළමයි අර කුඩා පොදු ගුණාකාරය කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මොකද්ද කුඩා පොදු ගුණාකාරය කියන්නේ? දන්නේ නැහැ. මම තාම දන්නේ නැහැ. ඔයාලා දන්නේ නැහැ. කුඩා පොදු ගුණාකාරය දැනගෙන ඉන්න ඕනේ. කියන්නේ පොදු හරයක් මොකද පොදු හරය කියන්නේ? දන්නේ නැහැ. අපි බලමු. කියන්නේ එකතු කිරීම අඩු කිරීම කියන එක මම ආකාර තුනකින් කරන ඕනම ඒ කියන්නේ ඕනම භාගයක් එකතු කරන්නයි අඩු කරන්නයි ඒ කියන්නේ ගේමක් නතු කරන්න පුළුවන්. ඕනම භාගයක්. හරි? ඕනම ගණන්. ඕනම භාග ගණන් එකතු කිරීමක් අඩු කිරීමක් කරන ගේමක් නැහැ. ආකාර තුනක් තියෙනවා. ආකාර තුනෙන් කරගත්ත කියන්නේ ඕන ගාමක් ඒ කියන්නේ ඕන එකක් ගේමක් නැහැ. හරි? හරි. අපි යන ළමයි එකතු කිරීම අඩු කිරීම වල සෙට් වෙන කලින් කුඩා පොදු ගුණාකාරය මොකක්ද කියලා බලමු. හරි? ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරයෙන් ඇයි ඕන වෙන්නේ? ඒකෙන් තමයි පොදු හරය කියන එක ගන්න. ඒතර පොදු හරය කියන්නේ මොකක්ද? බලමු නේ. හරි. අපි මම මුලින්ම ළමයි කුඩා පොදු ගුණාකාරය කරලා ඉන්නම් නේ. හරි? ඔන්න එකක් තමයි ළමයි අර ඔයාලා දන්නවද මේ එහෙමයි. කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය. හරි? කුඩා පොදු ගුණාකාරය කියන ළමයි ඔයාලා දන්නවද මේක? කෙටියෙන් ළමයි මොකද්ද කියන්නේ? කෝ කියලා නේද මම කියන්නේ? කෝපගෝ කියලා කියන්නේ කුඩා පොදු ගුණාකාරය තමයි. ඒක ගත්තේ කොහොමද? දන්නවනේ අර. ඒ කියන්න ඕනේ නෑනේ. ෂොට් කරලා තියෙන්නේ. හරි. කෝපගෝ කියලා කියන්නේ කුඩා පොදු ගුණාකාරය තමයි. හරි ළමයි. කුඩා පොදු ගුණාකාරය ළමයි කොහොමද ගන්න? එහෙමයි. ඒක කොහොමද ගන්න? ළමයි මේවා. මේක ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරයටත් කලින් ළමයි අපි දැනගෙන ඉන්න ළමයි ප්‍රථම සංඛ්‍යා කියන්නේ. මොකද ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ? ඔය ප්‍රථම සංඛ්‍යා කියන්නේ මොනවද? අපි ඉරට්ට සංඛ්‍යා දන්නවා. ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? දෙකෙන් බෙදෙන සංඛ්‍යානේ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියවත් වැරදි ඇත්තටම. අන් ගමන් අපි කියමුකෝ. දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියලා අපි හිතමුකෝ කො. දෙකෙන් බෙදෙන සංඛ්‍යා තමයි. ඊට පස්සේ මේ ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති අනිත් ඒවා ටිකනේ. එලක් කටින් ගත්තම දෙකෙන් බෙදෙන සංඛ්‍යා ඉරට්ට වෙනවා. ඒතකොට දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා ඔටෝම අනිත් ඒවා ටික ඔත්තු වෙනවා. හරි? ළමයි මේ ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ මේ ඉරට්ටෙත් නෙමෙයි ඔත්තෙත් නෙමෙයි. හැබැයි මරම කතාවක් තියෙනවා මේ එකම එක ඉරට්ට සංඛ්‍යාවක් විතරමයි ප්‍රථම සංඛ්‍යාවක් වෙන්නේ. අනිත් ඔක්කොම ප්‍රථම සංඛ්‍යා ඔත්ත සංඛ්‍යාවෙන් තමයි එන්නේ. තේරෙන්නේ නැහැ කිව්වා. හරි. මම ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ ළමයි. ඉරට්ට සංඛ්‍යා කියලා කියන්නේ ළමයි දෙකෙන් බෙදෙන සංඛ්‍යානේ. හරි? ඒ කියන්නේ ඔයාලා දන්නවා. අර රටාවට එන 2, 4, 6, 8 ඔහොම 2 2 වැඩි යන්නේ ඒවා තමයි. ඒවා ඇත්තටම හැම එකක්ම මොකද වෙන්නේ? දෙකෙන් බෙදෙනවා. තේරුණා කියන එකනේ? හරි. මම අනිත් එක තමයි ඔත්තේ සංඛ්‍යා. හරිද? ඔත්තේ සංඛ්‍යා. මම මේ ඔත්තේ සංඛ්‍යා කියලා කියනවායි අර දෙකෙන් බෙදෙන්නේ නැතිව. ඇත්තට ඔයාලා තේරෙනව නේද මේ? දැන් දෙක නැතුව විතර ගත්තාම එක එනවා. ඉස්සරහින්. ඒතර දෙක නැත් දෙක ඉරට්ටෙන් එහාට අනිත් පැත්ත 3 එනවා. එතනත් දෙකේ ගුණාකාරයට යන්නේ. ඒ කියන්නේ 1 3 අර ඉරට්ටේ සංඛ්‍යා නෝනේ. 3 5 7 9 ඔහොම ළමයි ලස්සනට යනවා. ඕවා තමයි ළමයි ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒවා මේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවානේ. ඇත්තට මේකක්වත් දෙකෙන් බෙදෙන්නේ නැහැ. තේරුණා කියන්නේ? හරි. එතකොට මේ ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ මම කියවනේ ප්‍රථම සංඛ්‍යා තමයි ඕන වෙන්නේ. ඒතර ප්‍රථම සංඛ්‍යා දැනගෙන ඉන්නේ. ඔය ප්‍රථම සංඛ්‍යා කියලා කියන ළමයි එකත් එම සංඛ්‍යාවල පමණක් බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ වෙන කිසිම එකකින් බෙදෙන්න බෑ. තේරුණා කියන එක? ඒ කියන්නේ එකෙනුයි ඒ සංඛ්‍යාවේ විතරමයි බෙදෙන්නේ සංඛ්‍යාව. වෙන කිසිම එකකින් බෙදෙන්න බෑ. තේරුණා කියන්නේ? ඒ කියන්නේ ඇත්තට බෙදෙනවා කියලා කියන්නේ ඔය ඉතිරි නැති බෑ. පටලගන්න එපා කියන්නේ. ඉතිරි නැතුව බෙදෙන. يعني ඉතිරි නැතුව. බෙදන්න පුළුවන් එකක් දශම. තේරුණා කියන්නේ? එහෙම පුළුවන් ඉතිරි බෙදන්න පුළුවන්. ඒ වෙන එක. ළමයි ළමයි ඉරට්ටේ සංඛ්‍යා මචං බලන්නකෝ. එකත් එම සංඛ්‍යාවක් පමණක් බෙදෙනවා. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියලා මේ ප්‍රථම සංඛ්‍යා කියන මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියලා කියන ළමයි එකත් එම සංඛ්‍යාවල පමණක් බෙදෙන සංඛ්‍යා. ළමයි මෙතන මේ ස්පීඩ් ගන්නෑ. මම මේක ඇත්තටම කරන්න පොල්ල ගන්න නෙමෙයි. ලෝකෙ මොන කරන්නේ? අර මූලික දැනුමක් නැති කෙනෙක්ට අල්ලගෙන තමයි කියලා දෙන්නේ. මම ඒකයි අර ලොකුට ගණන් හදන්නේ නැත්තේ. අපි මොකද අපි යන්නේ දැන් ලොකු ගණන් වලට. يعني ඔයගොල්ලෝ ගණන් හදන්නේ අපි යන්නේ. අර මරු ගණන් රචන ගණන් හදන්නේ නැහැ. ෂිෆ්ට් වෙන්නේ නැහැ. ඒවා හදන්න යන්න අර මූලික දැනුම තියෙන්නේ. අර මොනවත්ම දන්නේ නැත්තම් මෙන්න මෙතන ගාලා කරන්න කියලා කියන්නේ. මේ පොඩි ළමයින්ට ගැලපෙන්නේ නැහැ. ඉතින් පොඩි ළමයින්ට මේ මරුවට කරන්න බෑ. උන්ට ප්‍රථම සංඛ්‍යා වෙනම කරන්න ඕනේ. පැය ඒ කියන්නේ පැයක් විතර උන්ට ඒකම කියලා දෙන්න. පොඩි උන් දන්නේ නැහැ නේ කතා. උඹලා දැනන් ඉන්න ඕනේ. ලොකු උන් ඇත්තටම දන්නවා මම අර නොදන්න එකෙක්ට දැනගන්න තමයි කියලා දෙන්නේ. හරි. වැඩි හිතන්න එපා. එතකොට තමයි ප්‍රථම සංඛ්‍යා කියලා කියනවායි. එක එම සංඛ්‍යාවල පමණක් බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ මොනවද? මට කියන්න ළමයි මේ එක ළමයි ගන්න බෑනේ ඉතින්. තේරුණානේ? يعني එකත් එම සංඛ්‍යාවත් එක කොහොමද නෝඩින්. හරි. ළමයි ප්‍රථම සංඛ්‍යා කියලා කියන ළමයි. ළමයි මේ මම නිකන් චෙක් කරලා බලනවා. ළමයි ඇත්තටම දෙකේ ඉන්නේ නැද්ද?
මෙන්න මෙතන ඉරට්ටද ඔප්පු කියන අදාළ වෙන්නේ නැහැ. තේරෙනව කියන එක. හැබැයි ළමයි ඔයාලා දන්නවා ඉරට්ට සංඛ්‍යාවල තීරුම මොකද්ද? දෙකෙන් බෙදෙන සංඛ්‍යාව ළමයි එතනින්ම කියනවා මොකද්ද? අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. කියන්නේ දෙකෙන් බෙදෙනවා කියන්නේ අනිවාර්යෙන් මේක නෙන්නේ. තේරෙනව කියන්නේ? දැන් ප්‍රථම සංඛ්‍යා කියලා කියන්නේ එකක් එම සංඛ්‍යාවන පමණක් බෙදෙන සංඛ්‍යාව. වෙන කිසිම එකකින් බෙදෙන්නත් බෑ නේද? ඉරට්ටේ සංඛ්‍යා කියන්නම දෙකෙන් බෙදෙනවා නේද? ඉරට්ට සංඛ්‍යා එකක්වත් වෙන්න බෑ. හැබැයි ළමයි දෙක එනවා. ඇයි? අර දෙකෙන් බෙදෙන සංඛ්‍යා එනවා. ඒ කියන්නේ අර එම සංඛ්‍යාව වශයෙන් දෙක වැටෙනවා. දෙක එනවා. තේරෙනවද නැහැ කියන්නේ? ලොකු ළමයිලා තේරෙනවා ඇති. අපි මේ දෙක ගත්තොත් උඹ බලන්න ළමයි එකෙන් කොහොමද බෙදෙනවනේ? ෂේප්. අර එකෙන් බෙදෙනවා. ඒකේ ෂේප්. හැබැයි ළමයි දෙක දෙකෙන් බෙදෙනවනේ කියලා තේරෙනවා. ඒ කියන්නේ අර එම සංඛ්‍යාව බෙදෙන එකට දෙකම වැටෙනවා. තේරෙනවද කියන්නේ? අර ඉරට්ට සංඛ්‍යාව දෙකෙන් බෙදෙන සංඛ්‍යාව. අර එම සංඛ්‍යාව කියන්නේ බිඳුවට වැටෙන්නේ ඉරට්ට සංඛ්‍යාවම තමයි. හරි? ඒක ළමයි දෙකෙන්. තේරෙනවද කියන්නේ එක? ඉරට්ටේ සංඛ්‍යාව වල එන එකම ප්‍රථම සංඛ්‍යාව දෙක විතරයි. තේරෙනවද කියන එක? ඇත්තටම මේ ප්‍රථම සංඛ්‍යාව වල පිළිවෙලම දාගෙන ඉන්න ඕනේ. නැත්නම් අපට අර මරු ක්‍රමයේ කරන්න බෑ. පිළිවෙලට දාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ පිළිවෙලට යන එක. ගොඩක් දාගෙන ඉන්න ඕනේ නැහැ. කොහොමද තුනක් කියලා දෙන්නෙත් නැහැ. පොඩි මතකයක් තියාගන්න. හරි? මම දෙක කියනවා. ඒ කියන්නේ පළවෙනි ළමයි ප්‍රථම සංඛ්‍යාව වලට පළවෙනි වශයෙන්ම සමු දෙන්නේ දෙක එනවා. තේරෙනවද කියන එක? ළමයි තුන එනවද නැද්ද? මම කියන්නේ ඉරට සංඛ්‍යා ආයෙත් නැහැ. වෙන එන්න බෑනේ බං. ඉතින් හතර කියන්නේ එක දෙකෙන් බෙදෙනවා එන්න බෑ. ඒ සංඛ්‍යාව කියන්නේ හතර එනෝයි එකනේ විතරක් නෙමෙයි මේ බෙදෙන්නේ. දෙකෙන් බෙදෙනවා. එහෙනම් එන්න බෑ. තේරෙනවද කියන්නේ? ඉරට සංඛ්‍යා එකක්වත් එන්නේ නැහැ. තේරෙනවද කියන්නේ? එන්නේ එකම සංඛ්‍යාව දෙක විතර. අනිත් කිසිම එකක් එන්නේ නැහැ. හැබැයි ඔත්ත සංඛ්‍යා එන්න පුළුවන්. ඉතින් ඔත්ත සංඛ්‍යා කියන්නේම දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒතර ඒ වගේ තියෙන්න පුළුවන්. අපි නම් චෙක් කරලා බලමු. ළමයි තුන එනවද? ඕගොල්ලෝ තුන ළමයි වෙන මොකක්වත් බෙදෙන්නේ නැහැ. තුන බෙදෙන්නේ තුන නෙවෙයි එකනේ විතරයි. ඒ කියන්නේ ළමයි තුන එනවා. හරිද? හත් මේ ඊළඟ තියෙන මොකද්ද? පහ. පහ ගන්නකො. පහ පහෙන් බෙදෙනවා. තව එකෙන් බෙදෙනවනේ. පහ බව වෙන මොකෙන්වත් බෙදෙන්නේ නැහැ. ඇත්තට බෙදෙන්නේ නැහැ නිකන් සිරාගත පහක් තියෙනවා. අද හත එනවනේ. දැන් උඹලා කියන උඹලා ඇත්තටම දන්නවා. දන්නේ නැහැ වගේ හිටියට ඇත්තටම උඹලා දන්නවා නිකන් සිරාගත හත එනවා. ළමයි 9 එනවා. ළමයි 9 ඉන්නේ ඇයි? ළමයි මේක ළමයි මේ ඔක්ක සංඛ්‍යාවක් වෙන්න ඇති. හැබැයි ළමයි 9 ළමයි තුنين බෙදෙනවා. ඒක කියන්නේ අනිත් කියන්නේ ඇත්තටම තේරෙනවනේ. 9 තුنين බෙදෙනවා. ඒකට තුනක් වැටෙනවා. බෑනේ කිස්. බෙදෙනවා තුنين බෙදෙනවා. 9 9න් බෙදෙනවා. 9 1න් බෙදෙනවා. ඒ වගේම තුනෙන් බෙදෙනවා. එන්න බෑ. තුනක් තියෙනවා. ඒ කියන්නේ එකක් එම සංඛ්‍යාවට පමණ බෙදෙන්නේ. මොකද ප්‍රථම සංඛ්‍යාවල. එහෙනම් ළමයි 9 එන්නේ නැහැ. 11 එනවා. 11 වලක් නෑ ෂේප්. ඊළඟ 13 නේ තියෙන ඔක්ක සංඛ්‍යාව මම කියන්නේ ඊට සංඛ්‍යා ගන්න බෑනේ. ඔක්ක සංඛ්‍යාව බෙදෙන් බලවල එනවා. චෙක් කර කර යනවා ඔක්ක සංඛ්‍යාවල මොනවද වැටෙන ප්‍රථම සංඛ්‍යාව. ළමයි 15 වෙන්න පුළුවන්. බෑ බං 15 වෙන්නත් බෑ බං. මට සංඛ්‍යා 15 මචං 5න් බෙදෙනවා. ඒ වගේම 15 3ෙන් බෙදෙනවා. එන්න බෑ කොහොමද එන්නේ? ඒතර 1න් බෙදෙනවා, 15න් බෙදෙනවා, 5න් බෙදෙනවා සහ 3ෙන් බෙදෙනවා. තේරුණා කියන්නේ එන්නේ කොහොමද එන්නේ? හරිද? එක ෂේප්. එතන ළමයි 15 වෙන්නෙත් නැහැ. ඊළඟ ළමයි 17 වෙනවනේ. 17 කොහොමද තීරණා එනවමයි කියලා. 19 වෙනවා. ළමයි මේ ටික ඇති. තව එනවා. ළමයි මේ ඒ කියන්නේ ළමයි හොදලා ගන්න මේ කෙටි ක්‍රමයේ කියන්න. 1යි 20යි අතර ගත්තමමයි ප්‍රථම සංඛ්‍යාව ළමයි. ඔයාලා දැන් මම පිළිවෙල දන්නවනේ. මම කිව්වා දෙක විතර ඉරට්ට සංඛ්‍යාවල එන්නේ. අනිත් ඒවා ඔක්කොම මොනවද? ඔත්තේ සංඛ්‍යා. දෙක විතර එන එකම ඉරට්ට සංඛ්‍යාව. අනිත් එන ඔක්කොම ටික මොනවද? ඔත්තේ සංඛ්‍යාව වෙන්න ඕනේ. ළමයි 1යි 20යි අතර ළමයි එන්නේ නැති ඔත්තේ සංඛ්‍යා දෙකයි තියෙන්නේ. ඒ ළමයි 9යි 15යි විතරයි. අනිත් ඒවා ඔක්කොම ටික යනවා පිළිවෙලට. තේරෙනවද නැ කියන්නේ? ඉරට්ට සංඛ්‍යාවල එන එකම සංඛ්‍යාව දෙක. තේරෙනවද කියන එක? එතකොට ඔත්තේ සංඛ්‍යාවල ළමයි එන්නේ නැති සංඛ්‍යා දෙකයි තියෙන්නේ. අනිත් ඔත්තේ සංඛ්‍යා ඔක්කොම ටික 1 ඉඳන් 20 ගත්තම එනවා. ඒ කියන්නේ එන්න 9යි 15යි විතරයි. ඒ කියන්නේ ළමයි මේ දෙක එනවා මුලින්ම. ඊට පස්සේ 3 එනවා, 5 එනවා, 7 එනවා. ළමයි මං කිව්වා 9 එන්නේ නැහැ කියලා. එහෙනම් 11 එනවා, 13 එනවා, 15 වෙන්නේ නැහැ කිව්වා. 15 වෙන්නේ නැහැ. එහෙනම් 17 එනවා. 19 වෙනවා. ඔය ටික ළමයි පිළිවෙලට හොඳටම ඇති. තේරෙනවද කියන එක? මම පොඩ්ඩක් කියලා දුන්නේ. අර නොදන්නම කෙනෙක්ට උනත් අල්ල ගන්නත් තමයි ඈ. තේරෙනවද කියන එක? හරි. ඕක තමයි ප්‍රථම සංඛ්‍යා පිළිවෙල. අපි ඒක දැන් ගණන් ඉන්නකොට ඔව් අනිවාර්යෙන්ම ගණන් ඉන්න. මම පොඩ්ඩක් පැත්තට ලියා ගන්නම් ඈ. ඒක පාඩම් කරගන්න. මගේ දන්නව නැති කෙනෙක් ඉන්නවනම් ඈ. එහෙනම් ළමයි මුලින්ම දෙක එනවා. ඊට පස්සේ 3 එනවා, 5 එනවා, 7 එනවා. ඇත්තටම ගොඩක් පාවිච්චි කරන්න වෙන්නේ නැත්නම් සිතා කතාව. ළමයි 9 එන්නේ නැහැ කිව්වා 11 එනවා. 13 එනවා. 15 වෙන්නේ නැහැ කිව්වා 17 එනවා 19 වෙනවා. ඔන්න ළමයිම පිළිවෙල ලියාගත්තා. තේරෙනවද? මේ තමයි පිළිවෙල යන්නේ. මේ තමයි ප්‍රථමක සංඛ්‍යා. එකක් තේම සංඛ්‍යාවල පමණක් බෙදෙන සංඛ්‍යා. තේරෙනවද කියන්නේ? එකක් තේම සංඛ්‍යාවල පමණක් බෙදෙන සංඛ්‍යා ප්‍රථම සංඛ්‍යාව. මේ තමයි ප්‍රථම සංඛ්‍යා සෙට් එක. හරිනේ? එතකොට මේ කුඩා පොදු ගුණාකාරයට ඇයි ප්‍රථම සංඛ්‍යාව? ළමයි මේ සංඛ්‍යා දෙක ළමයි සංඛ්‍යා කීපයක ළමයි ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියන තේරුම කියන්නේ. ළමයි කුඩා පොදු ගුණාකාරය කියන්නේ මොකක්ද? මට බලන්න කුඩා. කුඩා කියන්නේ මචං පුංචි වෙන්න ඕනේ. කුඩා කියන්නේ අනිවාර්යයෙන්. කුඩා කියන තේරුම දන්නවද නිකන්? කුඩා කියන්නේ පුංචි. පොදු කියන්නේ අපි දැන් පොදු වැසි කියලා කියවම ඔක්කොම එකට යනවා නේද? තේරුණා කියන්නේ. ඒක පොදුනේ බං. පොදුවේ තියෙන එකක් නේ. පොදු මොනවා හරි පොදු ප්‍රවාහණය කියවම ඔක්කොම යනවායි. අවුලක් නැහැ. කාටවත් විශේෂමක් නැහැ. කුඩා වෙන්න ඕනේ පොදු වෙන්න ඕනේ. ළමයි ගුණාකාරයක්. ඒ කියන්නේ චක්‍රයක් නේ. ඒ කියන්නේ ළමයි මොනවා හරි ඉලක්කම් සෙට් එක ළමයි අපි චක්‍රය චෙක් කරලා බලුවොත් චූටිම පොදුවේ තියෙන ගුණාකාරය. ඒ කියන්නේ එහෙ කියන්නේ මචං මෙහෙමයි තියෙන්නේ. හරිද? අපි කියමු එහෙම
2යි 3යි මට කිව්වොත් කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා ළමයි. අපි බලන්නේ එහෙමයි. ළමයි දෙවරක් චක්‍රය ලියලා යනවා. ගුණාකාරනේ. 2ේ ගුණාකාරය ලියලා යනවා. ගුණාකාරය කියන්නේ ඔය. ළමයි තුන මට මොනවද 2ේ චක්‍රය? දෙක දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි දෙවරක් 4 8යි කොහොමද ළමයි යන්නේ? ඊළඟ තමයි 3ේ චක්‍රය බලනවා. තුන්වරක් 1 3යි තුන්වරක් 2 6යි තුන්වරක් 3 9යි තුන්වරක් 4 12යි. හරිනේ? හැබැයි බලන්න මේ හැබැයි මට කියන්න මම කිව්ව කුඩා වෙන්න ඕනේ පොදු වෙන්නත් ඕනේ. ඒ කියන්නේ දෙකේම තියෙන්නත් ඕනේ කියන පොදු වෙන්න ඕනේ. දෙකටම පොදු වෙන්න ඕනේ. හැබැයි චූටිම වෙන්නත් ඕනේ. ඒ වගේම ගුණා. ඒ කියන්නේ චූටිම ගුණාකාරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පොඩිම ගුණාකාරය හැබැයි පොදු වෙන්න. දෙකට තුනේ පොදු ළමයි එකම සංඛ්‍යා මුලින් වැඩෙන්නේ ළමයි දෙක තියෙනවද මේකේ නැහැ. හතර තියෙනවද නැහැ. හය තියෙනවා. ළමයි හය මේකෙත් තියෙනවා. දැක්කද දැන් මම කියන එක? එහෙනම් ළමයි මේ දෙකේ ළමයි කුඩා පොදු ගුණාකාරය කීයද? 6යි. මම මේ ළමයි අපි මෙහෙමයි. ටික කාලයක් ගියාම ළමයි කුඩා පොදු ගුණාකාරය හිතලම ගන්න පුළුවන්. තේරුණා කියන්නේ? ආයි ලීලිය අනම්මනම් කරන්න ඕනේ නැහැ. ඒක හැබැයි ටික කාලයක් යනවා. ඒ කියන්නේ මම කියන්නේ මුලින්ම නම් කරන්න. මම දැනන් හිටියෙත් නෑ. කුඩා පොදු ගුණාකාරය කියන එක ඇහුවේ අද. එහෙනම් ළමයි ඌ අනිවාර්යයෙන් පිළිවෙලට යන්න වෙයි. කමන්න නෑ බා චූටි වෙලාවක කරන ප්‍රශ්න නෑ. අර ඉලක්ක පොඩ හිමුණා ඔබ වැඩි වෙලාවක් යන්න නැතුව මතක හිටිනවා. ඒක සාමාන්‍ය ප්‍රැක්ටිස් එකත් එක්ක ඕන කෙනෙක්ට මේ වෙනවා. ඔබ පොඩි කාලේ දන්නේ බං කරන් ඉන්නේ. දැන් උඹලට අර කෙලි වෙලා නම් තියෙන්නේ. දැන් කරගන්න බෑනේ. කමන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. අර අවුල් නම් වෙලා තියෙන කෙලි වෙලා දිගේ යන කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් අර අල්ලගන්න. කමන්නේ. අවුලක් නෑ. පොඩි වෙලාවක් ගන්න ප්‍රශ්න නෑ. හරි. ළමයි දැන් මෙහෙම ඔයාලා දැක්කනේ සීන් එක. මේක තමයි තීරම ළමයි. ඕක තමයි අපි දැන් හොයන්නේ. ළමයි දැන් මේක ළමයි අපිට මෙහෙම කරගෙන තක්ක විදියට ගන්න දෙන්නේ. එතන පොඩි ක්‍රමයක් තියෙනවා. ළමයි අපිට ළමයි මේක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ළමයි මේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදලා. තේරුණා කියන එක? පොඩි ලාච්චු ක්‍රම ඔකට කියනවා ඔය ලාච්චු ක්‍රමය කියලා ගොඩක් කට්ටිය අන්න ක්‍රම ටිකක් තියෙනවා. ලාච්චු කියන එක දැන් ලැජ්ජෙත් දෙන්නේ පස්සේ පොඩි උන මරුඩක් කියනවා. අර උඹට ගැලපෙන්නේ කියන්නත් ලැජ්ජෙත් දෙන්නේ. අර ලාච්චු ක්‍රමය කියලා මරු ක්‍රමයක් තියෙනවා. ඒ කියලා ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදලා ළමයි අපිට ගන්න පුළුවන්. අපි ළමයි බලන්න චෙක් කරලා බලමු. මට උඹ බලන්න එකක් කරද්දි තේරෙන්නේ නැද්ද? බලනවා ඒවා. ඔයාලා මතක නැහැ මම කලින් හදපු ගන්න මේ දෙකේ තුනේ කීයද ආවේ? 6 නේද ආවේ? හරි. එහෙනම් මේ ක්‍රමය වල අපිට 6 ඉන්න ඕනේ. බලන්න මේ. මට ළමයි දැන් දෙකේ තුනේ කෝ පෝ ගෝ හොයන්න කියලා කියනවා. කියලා කියන්නේ ඒ කියන්නේ දෙකේ දැන් ප්‍රශ්නේ එනවා. දෙකේ තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කියලා එනවා. දැන් ලොකුවට එහෙම තේරෙන්නේ නැහැ. ඇයි මේක භාග පාඩම කරන්නේ? අපි තාම කිසිම දෙයක් දන්නේ නැහැ. කරන්න. කිසි ප්‍රශ්න අපි දැන් කරන් යමු. මේක කරන් යමු. මේක කරනවා කියන්න කොහොමද එකතු කිරීමට මේක උවමනා වෙන්නේ කියලා. තේරුණා නේද? හරි. එච්චරයි. හරි. මම මෙන්න මේක කරන්නේ. ළමයි මම 2යි 3 ලියා ගන්නවා. ඔන්න මම 2යි 3 දෙකම ලියා ගන්නවා. හරිද ළමයි? හොඳට ගන්න. දෙකම ලියා ගන්නවා. මම ළමයි අර බෙදීම වල මෙහෙම දානවා නේද? ළමයි ඒක අනිත් පැත්ත දානවා. ඔන්න අර ලාච්චු කියන ඔන්න ඔහොම දාගන්නවා. තේරුණා කියන එක? අර ඔහොම නෙමෙයි. ඔහොම දාගත්තා. හරිද? ඔහොම දාගන්න ළමයි. හොඳට ගන්න. ළමයි මෙන්න මේ ප්‍රථම සංඛ්‍යාව මත පිළිවෙලක් තියෙන්නේ. හරිද? හොඳට ගන්න. මෙතන ළමයි මේ සංඛ්‍යා දෙකෙන් එකක් හරි දෙකක් තිබ්බත් තුනක් තිබ්බ ප්‍රශ්නයක් නැහැ. ළමයි මෙතන එකක් හරි ළමයි දෙකෙන් බෙදෙනවා නම් මුලින්ම ලියන දෙක. තේරුණා කියන එක? හැබැයි ළමයි බෙදෙන්නේ නැත්නම් දෙක ලියන්නේ නැහැ. අපි කියමු මෙතන දෙකෙන් බෙදෙනව නැහැ කියලා. මේ අපි කියමු තියෙන්නේ මේ තුනෙන් බෙදෙනවා කියලා. එහෙනම් ළමයි මුලින්ම බෙදන්න ගන්නේ තුනෙන්. දෙකම බෙදෙන්න ඕනේ නැහැ. තේරුණා කියන එක? එකක් බෙදුණා නම් ඇති. තේරුණා කියන එක? එහෙනම් ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ. තේරුණා කියන එක? බෙදෙන්නේ නැත්නම් අපි ඉලක්කමක් බෙදෙන්න ප්‍රථම සංඛ්‍යාව බෙදලා ලියලා බෙදන්නේ නැහැ. මෙතන බෙදීම කරලා තමයි යන්නේ. හරි. අමුතු ක්‍රමයක්. හරි. පොඩි අමුතු වැඩක් නේ. බලමු ඉතින්. මචං මම දැක්කම දැන් චෙක් කරලා බලනවා. හරිද? මචං දෙකෙන්ම බෙදලා තියෙනවනේ. දෙකෙන් බෙදනවා. එහෙනම් ළමයි මම දෙක දාගන්නවා. හරිද මම කියන එක? දැන් මම බලනවා. දෙකට දෙකෝ කීයක් තියෙනවද? අවුලක් නැහැ. එකයි. චෙක් නේ. ඔන්න හොඳට ගන්න ළමයි. එක එනකම් සුළු කරන්න ඕනේ. තේරුණා මම කියන එක? එක එනකම් බෙද යන්න ඕනේ. තේරුණාද කියන එක? දෙක එනකම් බෙද යන්න ඕනේ. ඔක තමයි කරන්නේ. හරිද? ළමයි තුන ළමයි දෙකෙන් බෙදෙනවද නැහැ ළමයි බෙදෙන්නේ. එහෙනම් ළමයි තුන එහෙම පල්ලට අරන් එන්න. කිසි ප්‍රශ්නයක් නැතුව තුන පල්ලෙහාට අරන් එන්න. තේරුණා කියන එක? බෙදෙන්නේ නැත්නම් තුන පල්ලට අරන් ආවා. තේරුණා කියන්නේ? දැන් ළමයි දෙකෙන් බෙදෙන ඉවරයි නේද? හරි. ළමයි ඊළඟට තමයි ළමයි අපි ඊළඟට කියලා බලන්න. හැබැයි ළමයි මෙතන බෙරළාට පහ තිබ්බ කියන්නේ ඊළඟ ළමයි අපි තුන ලියන්නේ නැහැ. මොකද තුනෙන් බෙදෙන්නේ මම කිව්වා බෙදෙන්නේ නැත්නම් ලියන්නේ නැහැ. තේරුණා කියන එක? ළමයි ඊළඟ දැන් ළමයි දෙකේ වැඩි ඉවරනේ. අපි ඊළඟ පස්සේ යන්න කීයද? තුනට යන්න. හරිද? දැන් තුන මම තුන ලියාගත්තා ළමයි මෙතන තුන කියන හින්දා. තේරුණා කියන්නේ තුනෙන් බෙදෙන නිසා. තේරුණා කියන එක? මොනවා එක එහෙම පළට අරන් එන්න ළමයි. තුන තුනව කීයද? 1යි. අන්න හරියට. දැන් මම ඉවර කරලා චෙක් ඔව් මම කියන එක වෙනකම් බෙදන්න කියලා ළමයි ඔච්චරයි. හොඳට ගන්නවා. මෙතන ළමයි පැත්තේ යවන්නේ සංඛ්‍යා ටික. ළමයි දෙකව තුන ළමයි හොඳට ගන්න. මේ පැත්තේ එන සංඛ්‍යා ටික ළමයි ගුණ කරලා ගන්න. දෙවරක් තුන කියත 6. එහෙනම් මේ මොකද්ද ළමයි? මේ තමයි ළමයි. දෙකේ තුනේ මොකද්ද? කුඩා කෝපෝ ගු. තේරුණා කියන්නේ? මේ තමයි කෝපෝ ගු කියන්නේ. තේරුණා කියන්නේ? ඒ කියන්නේ ගොඩක් දේසිනේ. ක්‍රමයේ දේසි තමයි. ඒ කියන්නේ දෙකේ තුනේ මේක තමයි 6 ඉන්නේ. මෙන්න මේක තමයි ගන්න. තේරුණා කියන එක? ඔක තමයි ක්‍රමය. ඒ කියන්නේ ඔයාලට දැන් ටික වෙලාවක් යද්දී උරුවේ. ඔව් උරුවේ. ඒ කියන්නේ දන්න එකෙන් දන්නවා. කියන්නේ තව ටික මම කිව්වනේ. ටික දවසක් යද්දී ඔක හිතෙන්ම ගත්තා. ඒ දැන් දෙකේ තුනේ යද්දී ආයෙ හිතේ තියෙන දෙයක් නෑ 6 කියලා තේරෙනවා. කියනවා කියන්නේ දැන් 4 3 ගත්තම 12 කියලා ඔටෝ තේරෙනවා ඒක. ඒක මේ ගොඩ වෙලාවක් යන්නේ නැහැ. ඊළඟ එන්නේ. හරි.
හරි ළමයි. මම තව එකක් හදන්න. දැන් තව දෙකක් හදන්න විතරම ඇති නේද? හරි. හරි. මම බලන්න. දැන් මම ලියන්න මේ 3 4 ලියන්න ඕන. 3යි 4යි. ඔයාලා බලන්න මම 3යි 4යි ගන්නවා. තේරුම් ගන්න එක 3යි 4යි ගන්නවා. හරිද? මම බලන්න. මම මොකද 3 ලියාගත්තා 4 ලියාගත්තා. හරිද මම කියන එක? ඔන්න හරි. මම දැන් මචං මේක දාගත්තා. මචං දෙකෙන් මේවා කියනවද? ඔව් තියෙනවා. ඔන්න මම දෙක දාගත්තා. දැන් හරියයි. මම මේ දැන් වේගින් කරන්නේ උඹලට කලින් කියලා දුන්නේ. තමයි තුන බෙදෙනම තුන දාගත්තා ෂේප් එකේ. හරිද? 4 දෙකෙන් බෙදනවද? ඔව් බෙදනවා. ඒ නිසා මචං මම දෙක දාගත්තා. හරිද මම කියන එක? හරි. ඊළඟට තාමත් මම දෙකෙන් බෙදනවා. ඔව්. තාමත් දෙකෙන් බෙදනවා. එහෙනම් ආය පාරක් දෙක දාන්න වෙයි. ඔන්න දෙක දාගත්තා. හරිද? තුන එහෙම පළට අරන් ගමන් කියලා බෙදෙන්නේ නැත්නම් පළට අරන් එන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම දෙකට දෙක යෝගියද එකයි. අන්න මම කිව්වා එක එක බෙදන්න. එහෙනම් ළමයි එතන දැන් දෙකේ වැඩේ ඉවරයි. අපි ළමයි ඊළඟට යනවා කීයටද? 3ට. දැක්කම 3 මේ දැක්කනේ 3 තියෙනවා. හරිද? ඔන්න මම 3 තියාගත්තා. හරිද? 3 3 කීයද මචං? 1යි. ෂේප්ද? හරිනේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? 1 දාගත්තා. දැන් මචං මම කිව්වා මොකද කරන්නේ? දෙගුණ කිරීම දෙක ගුණ කිරීම 3. හරිද? දෙවරක් දෙක 4 4 3 කීයද? 12යි. එහෙනම් ළමයි 3යි 4යි කුඩා බුදු ගුණාකාරය කීයද? 12යි. තේරෙනවද මම කියන එක? ඒ කියන්නේ 3යි 4යි කුඩා බුදු ගුණාකාරය කිව්වම එකපාරට හැරලා දානවා 12යි කියලා. තේරුණාද? ටික ලක්කදී හුරු වෙනවා. මම කිව්වනේ. දන්නේ නැත්තම් මෙන්න ක්‍රමේ. හරි. තේරුණාද? කොහොම කරත් මේක ගත නැති ඈ. ඒ කියන්නේ කටුකොලයක් ගත්තා එකපාර ගන්න තේරෙන්නේ නැහැ. කටුකොලයක් ගත්තා පොදු වරේ ගත්තා නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාව පාඩු වෙන්නේ නැහැ බං ගාන ෆුල් ගන්න හදනවා. තේරුණා කියන්නේ? හරි. ඔයාලා ෂේප් හරිද? මම තමයි තව එකක් හදන්න. හරිද? මේ අන්තිම එක ඇතිනේ බං දැන් මොකද වුණත් ඔච්චරයි. අපි තුනක් හදමු මේ පාර. මචං ලියමු මේ පාර තුන ලියමු පහ ළමයි 3යි 5යි අපි ගම ළමයි 6යි දැන් මරුනේ බං 3ක් තියෙනවානේ. දැන් මේ 3 ළමයි බලමු ඉලක්කම් 3ක් තියෙනවා. මේ 3ේම ළමයි කෝකෝගෝස් වෙන තමයි තියෙන්නේ. 3යි 5යි 6යි දැන් 3ක් තියෙනවා. ඒත් ළමයි කලබල වෙන්න එපා. අපි ළමයි ක්‍රමය දන්නවද? ගේමක් විතර ළමයි දාගන්නවා. 3 ලියාගත්තා 5 ලියාගත්තා 6 ලියාගත්තා. හරිද මම කියන එක? ඔන්න ළමයි ලියාගත්තා. හරිද? මචං මම ආයෙත් අර මේක දැම්මා. හරිද? බෙදන්න යනවා දැන් මුලින්ම කීයද? දෙකෙන්. දෙකෙන් දෙනවා තියෙනවා. හැබැයි දෙක නැත්නම් දෙකෙන් බෙදුවා නැත්නම් දෙක ලියන්නේ නැහැ. තේරුණා කියන එක? හරි. ඔන්න ළමයි මම දෙක ලියාගත්තා. ළමයි තුන බෙදෙන්නෙත් නැහැ. ඔන්න දැක්කම තුන පළලට අරන් ආවා. පහ බෙදෙන්නෙත් නැහැ. පහ පළලට අරන් ආවා. 6ට දෙක යෝග කීයද ළමයි? 3යි. අන්න හරි. ළමයි දැන් ළමයි දෙකේ වැඩි ඉවරද? ඔව් දෙකේ වැඩි ඉවරයි මේ. ආයෙ දෙකෙන් බෙදෙනව නැහැ. එහෙනම් අපි ළඟ යන ගිහින් චෙක් කරන්න කීයද? 3. බැලුවේ නැත්නම් 3 ඒවා තියෙන හින්දා. ළමයි දැන් බලන්න ළමයි 3ට 3 ඒවා කීයද? 1යි. ළමයි පහ 3ෙන් බෙදෙන්නෙත් නැහැ. පහ පළලට අරන් ආවා. 3 3 ඒවා කීයද? 1යි. ළමයි ඊළඟ මෙතන බෙදන්න යන කීයද? 5යි ළමයි බෙදන්න ගන්නේ. ෂේප් නේද? මම හිතනවා තේරුණා කියලා. එක ෂේප් ළමයි පහට පහ ඒවා කීයද? 1යි. අන්න ළමයි දැක්කනේ. 1 එනකම්ම බෙදාන අපි ආවා. ළමයි ආයෙ ගමු කරනවා. දෙගුණ කිරීම, තුන ගුණ කිරීම 5. දෙවරක් 3 6යි, 6ක් 5 30යි. බලන්න ළමයි දෙවරක් 3 6යි, 6ක් 5 30යි. ළමයි මේ 30 කියලා කියන්නේ ඔව්. බලන්න රසයි. තේරුණා මේ කියන්නේ? 3යි, 5යි, 6යි මොකදනේ? කුඩා පුදු ගුණාකාරය කීයද? 30යි. තේරුණා කියන්නේ? එහෙනම් ළමයි ඔහොම තමයි කුඩා පුදු ගුණාකාරය ගන්න. තේරුණා කියන්නේ? හරි අපි ළමයි මේ තව විදිහක ළමයි ඒ කියන්නේ එකතු කිරීම අඩු කිරීම ගැන කතා කරලා බලමු.